කොරියාවේ බස් ටිකට් එකක් ගන්න විදිහ මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ වගේ එක්ස්ප්‍රස් බස් ටර්මිනල් වල තියෙනවා මැෂින්ස්. ඒවා මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. බලමු අපි එකක් අරගෙන. එතන ගියාම අපිට භාෂාව තෝරන්න පුළුවනි. රයිට් අපි ඉංග්‍රීසි තෝරමු. මෙතන පර්චේස් ටිකට් අපි යන ඩෙස්ටිනේෂන් එක මෙතනින් පෙන්නනවා අපට යන්න ඕන මේ මේන් සිටි ටික මෙන්න මෙතන පෙන්නනවා. අපිට මෙන්න මෙතන අකුරු තියෙන අපිට කැමති සිටි එකේ අකුරු බලන්න පුළුවන්. අපි බැලියක මෙතන නුන්සාන් මම යන්නේ. එතන නුන්සාන් කියලා තියෙනවා මෙතන මේ. අපි තද ලෙටර් එක බැලුවට පස්සේ මෙන්න මෙතන එනවා නුන්සාන් කියන එක. ඒක සිලෙක්ට් කරනවා. නුන්සාන් සිලෙක්ට් කරපුවාම 10:50ට තමයි බස් එක තියෙන අපිට තියෙන ටයිම් ෂෙඩියුල් එක බලා ගන්න පුළුවන් මේ බස් සෙට් එකේ. empty seat 44ක් තියෙනවා. first come ඉස්සලා මෙන්න මේ බස් එක. right අපි එක බස් එක purchase කරමු. ඒක කරලා පස්සේ මෙන්න මෙතන යා කියනවා මේ DTIද ස්ටුඩන්ට්ස්ලාද චයිල්ඩ්ද ඔක්කොම ටික තියෙනවා. ඉතින් අදාළ කවුන්ට් එක මෙතනින් දාගන්න තියෙන්නේ. එක්කෙනෙක් කියලා අපි දාලා බලමු. right දැම්මම පස්සේ මෙන්න මෙතන ප්‍රයිස් එක එනවා. මාන් එකයි 49,900ක්. right දැන් මෙතන අපි සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා පස්සේ මෙන්න මෙතන මෙයා කාඩ් එක ඉන්සර්ට් කරන්න කියනවා. right මෙන්න මේක තමයි තියෙන්නේ චොනාන් ඉඳලා නුන්සාන් ඩෙස්ටිනේෂන් එකට. ඉන්සර්ට් කරන්න තියෙන්නේ. කාඩ් එක රිමූව් කරන්න කියනවා. ටිකට් එක print වුණා. ටිකට් එක ගත්තා. okay මෙන්න මේ වගේ තමයි කොරියාවේ දේවල් හදලා තියෙන්නේ. ටිකට් එක බැලුවට පස්සේ මේ ටිකට් එකේ තියෙනවා අපිට ඕන යන්න ඕන platform එක. platform එක අපි මෙතනින් බලා ගන්න පුළුවන් gates numbers තියෙනවා. ඉතින් මගේ මේ platform එක තියෙන්නේ 16. 16 කියන platform එක. මෙතෙන්ද ඇවිල්ලා ඉතින් ඉන්න ඕනේ. මෙතෙන්ද තමයි බස් එක එන්නේ. right මේ බලමු ගිහිල්ලා platform එක කොතනද ගිහිල්ලා බලමු කියලා. platform 16 platform 16 මට යන්න ඕනේ නුන්සාන්. okay නුන්සාන් කියලා තියෙනවා. මෙන්න මෙතන තමයි බස් එක එන්නේ. තාම නැහැ. තාම බස් එක නැහැ. ඉතින් බස් එක එනකල් බලන් ඉන්නවා. විනාඩි 20ක් වගේ තියෙනවා. බලමු නේද? එනකල්